හෙලෝ ගයිස් ඉතින් හැමදාම වගේ ඔන්න අදත් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන වෙනස් වීඩියෝ එකක්. ඉතින් ඔයාලා ආසද ස්ට්‍රීට් ෆුඩ් වීඩියෝස් වලට ඔයාලා ආසද ස්ට්‍රීට් ෆුඩ් වයිබ් එකට. ඉතින් ඔන්න අද අපේ කැම්පස් එකේ යාළුවෝ ටිකත් එක්ක අපි ඇවිල්ලා තියෙනවා පල්ලේ බැද්ද ටවුන් එකට. ඔයාලා බණ්ඩාරවෙල හපුතලේ රත්නපුරේ පැත්තට යනවා නම් අනිවාර්යෙන් මේ පල්ලේ බැද්ද ටවුන් එකේ ළඟින් යන්න. ඉතින් ඒ වගේ ඔයාලට මේක සුපිරිම වීඩියෝ එකක් තමයි. ඇවිල්ලා නතර වෙලා කාලා බලලා රස බලලා යන්න පුළුවන් පේසියක්. ඉතින් මේ වගේ චූටි කඩේක අපි වෙනස් විදිහේ කාතල්ලයක් දාන්න හදන. ඉතින් අපි රැයට කන්න බලන්න යද්දි අපි කීප දෙනෙක්ගෙන් අහුවම මෙන්න මේ කඩේ රෙකමන්ඩ් කරා රුපියල් 350ට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා කියලා අපිට කිව්වා. ඉතින් හැම තැනම ගත්තම රුපියල් 1000යි 1200යි අනිවාර්යෙන් රුපියල් 1000ට වඩා වැඩිනේ. ඉතින් රුපියල් 350ට චිකන් රයිස් එකක් දෙනවා කියලා කිව්වොත් ඔයාලා ඒක විශ්වාස කරනවා. ඉතින් අපිත් විශ්වාස කරන්නේ අපි ගිහිල්ලාම බලමු කඩේ ඇතුළට ඇත්තරම මේ රුපියල් 350 චිකන් රයිස් එකක් තියෙනවා. ඉතින් ගහලම තියෙන ඕන චිකන් රයිස් එකක් රුපියල් 350ට දෙනවා කියලා. අපි බලමු මේක ඕඩර් කරලා අපේ ඉන්නවා සෙට් එකම වටේ පිටේ සෙට් එකම ඉන්නවා. සෙට් එකම ඔන්න 350න් චිකන් රයිස් එකක් ඕඩර් කරලා තියෙන්නේ. අපි ඕඩර් එක එනකන් ඉන්නේ බලමු මේක කට්ටිය කිව්වට ඇත්තටම මේක වටිනවද? ඉතින් රුපියල් 1000 ගාණක් දෙනවට වඩා මේ වගේ තැනකට ඇවිල්ලා රුපියල් 350ක චිකන් රයිස් එකක් ලෝ බජට් එකට අතේ තියෙන ගානට අපි කාලා අපි බලමු. අපිට වතුර එකක් එම දීලා තියෙනවා. අපි බලමු ලැබුණම ඔයාලට මම පෙන්නන්නම් මොන වගේද මේ 350ට දෙන චිකන් රයිස් එක. අපි කාලම බලමු කොහොමද මේක ආතරලික් කියලා. ඉතින් මහ ලොකු වෙලාවක් ගියේ නෑ. අපි ඕඩර් කරපු චිකන් ෆ්‍රයිඩ් රයිස් එක අපිට ඔන්න ලැබෙනවා. අපි සෙට් එකම කැම්පස් අපේ සෙට් එකම ඉතින් කෑම එක ලැබෙන ඔන්න ඔය විදියට. ඉතින් පෙනුමෙන් නම් මේක 350ට පාඩු නෑ වගේ හොඳ පෙනුමක් තියෙනවා. ඊට පෙනුමෙන් කියන්න බෑ. ඉතින් 350ට දෙන්නේ මේක මොකක්ද අවුලක්ද දන්නේ. අපි බලමු කාලා බීලා හොඳද. ඉතින් රුපියල් 1000ක් වියදම් කරනවා මේ වගේ ප්ලේස් එකකට අපිට කලාතුරකින් සෙට් වෙන්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 350ට. ඉතින් මේ ගෙනල්ලා අපේ සෙට් එකට මොන්න දෙන ගමන් ඉන්නේ ඔය විදියට අපේ කට්ටියෙන් පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා. ඇවිල්ලා මේක ලැබෙනකන් ඉවසිල්ලක් නැති වෙන්නේ. මොකද අපි මාර බඩගින්න එක මේ ටයිම් එකේ. ඉතින් අන්න හොදියකුත් දෙනවා. විශේෂත්වය ඔන්න රුපියල් 350ට වෙන කඩවල 1000ට ගත්තත් හොදිය එකක් දෙන්නේ නැහැ. ඔන්න 350 චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට අපිට හොදිය එකක් දුන්නා. වතුර එකක් ගෙනල්ලා දීලා තියෙනවා. අපිට චිකන් කෑල්ලක් හොඳට දීලා තියෙනවා. ඉතින් බලමු රස කොහොමද කියලා දාන්න. හොඳම කියලා දාන්න. ඇත්තටම කියන්න ඕනේ මෙතන ඉන්න ස්ටාෆ් එක නම් මාර ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක්. මොකද අපිට වෙන කඩේකට ගියන් සමාදාසට වතුර එකක් දෙන්නේ නැහැ, හැන්දක් දෙන්නේ නැහැ, ග්‍රේවි එකක් දෙන්නේ නැහැ. ඉතින් දුන්නත් ඒක හොඳින් නෙවෙයි දෙන්නේ. ඉතින් ඒ වගේ කඩ කරන මිනිස්සු අතර මේ වගේ කඩ කරන මිනිස්සු තමයි ඉතින් සුපිරිම කියලා තමයි අපිට කියන්න වෙන්නේ. රසයිද? රසයිද? ආයෙත් අපේ සෙට් එකම ඔන්න කනවා. මටත් තව වෙලා නම් බලන් ඉන්න බෑ. මමත් කාලම කියන්නම් මේ රයිස් එක 350ට හොඳද නරකද කියලා. සෝස් වල සෝස් එක දෙනයි. ඉතින් මෙතන වැඩ කරන සෙට් එකක රුපියල් 350ට අපිට කරන්න පුළුවන් ලොකුම විදියට යාළුවගේ සර්විස් එක කරනවා. සෝස් එකේ ඉඳන් ග්‍රේවි එකේ ඉඳන් හැම දෙයක්ම. ඉතින් කෑම එක ගැන කතා කරොත් ඇත්තටම ලොකු චිකන් කෑල්ලක් අපිට දීලා තියෙනවා. ඉතින් මේක රුපියල් 350ට ඉතින් මේ වගේ චිකන් කෑල්ලක් මම හිතන්නේ පාඩුයි කියලා. ඉතින් ඇත්තටම ලාභයි ඒක අපිට. ඒ වගේම යාළුවා කෑම එකට ලුණු කපලා දීලා තියෙනවා. ඇත්තට අමු ලුණු කෑල්ලක් එක්ක මේ චිකන් කෑල්ලක් දාලා කද්දි ඒක වෙනස් මාතල් එකක් රසයි. ඉතින් මට ඇත්තටම අවංකව කියන්න පුළුවන් මේ කෑම එක රුපියල් 350ට පාඩු නෑ, ලාභයි. ඉතින් ওই විදියට ලොකු පෝෂන් එකක් අපිට දීලා තියෙනවා. මාර රසක් තියෙන්නේ. ඉතින් මම මේක ඉවර කළාම ඔයාලට අනිත් පැත්ත හරවලා පෙන්නන්නම් තව කෑම එකේ ටෝස් ලුක් එක. රුපියල් 350ට මේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක අවංකෙම ඇත්තටම වටිනවා. ඉතින් අපිට ග්‍රේවි එකක් දුන්නා මේ රුපියල් 350යි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට. අපි දාගෙන බලමු. ග්‍රේවි එකත් හරි උකු ගතියට තියෙනවා. අපි දාගෙනම චිලි පේස්ට් එකක් දාලා රස බලමු මේකේ කොහොමද කියලා. අවංකෙන්ම ආයි හොද ටිකක් දාගත්තම මේක අමුතුම රසක් තියෙන්නේ. ඒක වෙනස්ම ටයිප් එකක්. ඉතින් ඔයාලත් මම මේ ලොකේෂන් එක දාන්නම්. පල්ලේ බැද්ද ටවුන් එකට ආවොත් මේ කඩේට එන්න අමතක කරන්න එපා. රුපියල් 350න් මහ ලොකු ගාණක් නෙවෙයි. ඉතින්
අපේ සෙට් එකෙනුත් අපි අහලා බලමු මේ අය කාලේ වුණාන් පස්සේ එයාලගේ අදහස මොකක්ද මේ කෑම එක ගැන. මම හැමදාම කන්න ගියාම එයාලගේ අදහසත් අපේ ක්‍රූ එකේ අදහසත් අපි අනිවාර්යයෙන්ම බලනවා. ඉතින් බලමු අවංකෙම මේ රයිස් එක හොඳ නරකද කියලා. රයිස් එක මොකද 350 ජීවන රයිස් එක. රසයිද? හොඳයිද? අය හොඳයිද? පල්ලේ බෑ. අයිය. ඔය. ආ. රසද? මොකද අවංගාදහස්. ද. නැත්තම් කියනවා. මුංගු බණා ලාගයි. ඒකයි මම බලන්නේ බඩගින්න කරනවා. ලෙඩවෙච් එකක් ලෙඩ ගියා රයිස් එකක් දැකලා. ඇත්තටම අපි කාලෙකින් තමයි මේ වගේ රුපියල් 350කට අඩු ගානකට මේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් try කරේ. ඉතින් ගාන අඩු වුණාට රස නම් කිසිම අඩුවක් නැහැ. මේක වෙනම next level එකට මේ කඩේ ඉතින් ඔයාලට තිබ්බා. ඉතින් පල්ලේ බැද්දේ අනිවාර්යෙන් ආවොත් මට try කරන්න ඔයාලා අමතක කරන්න එපා. පල්ලේ බැද්ද ටවුන් එකේ අද මොකක්ද ටවුන් එකේ තියෙනවා මේ මොනවා හරි පන්සලේ මෙතන පල්ලේ බැද්ද පන්සලේ අද මොනවක් හරි කානිවල් එකක් වගේ හරි මොකක් හරි තියෙනවා අපි පැත්තට ගියේ නේ. ඉතින් පල්ලේ බැද්ද ටවුන් එකේ ඉන්නේ. ඉතින් සෙට් එකමු. ජය වේවා.